ඔන්න තව දේවල් ටිකක් පෙන්නන්න කියලා හදන්නේ. ඉතින් පරණ කාසි සතේ ඉඳන් ඉතින් මේව බහුලව දකින්න හම්බෙන්නේ නැහැ. කාසි වර්ග ගොඩක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ පැකට් එකේ තියෙන වෙන් කරලා තියෙන්නේ. මේක සතේ 10යි. සත 10 නේ. සත 10 ඒවා තියෙනවා. තව මොනවද තියෙනවද? තව පෙන්නමු. දෙකේ කාසි ඉතින් මේවා නම් දකින්න තියෙනවා. රුපියලේ කාසි වගේක් තියෙනවා. තඹ කාසිත් තියෙනවා. බලමුනේ මෙයා මේ අවුරුදු 30 ගානක එකතුවක් තියෙන්නේ. ඉතින් වටිනාකම තීන කෙනෙක් කතා කරලා ඉවෙලා වටිනාකම කියලා 750ව තියෙනවා. මේවා නම් දකින්නත් නැහැ. හරි අඩුයි. ඉතින් මම හිතන්නේ ඔය ගොඩක් පරණ කාසි නෝට්ටු එකතු කරන අය ඉන්නවා අවශ්‍ය දේවල්ට. පහේ කාසි වගේක් තියෙනවා. ඉතින් පහේ කාසි ගොඩක් අය ඔය මාල හදන්න ඉටන් ගන්නවා. ඉතින් අවශ්‍ය අය කතා කරන්න ඉක්මනටම ඉතින් වටිනාකමකට ආවොත් මේ කාසි ටික ඔයගලන්ට ගන්න පුළුවන්. අලුත් පහේ කාසි ටික. ඔයගොල්ලන්ට මතකද මේ කාසිය මේකේ මේ මැද ගලවල සමහරක් අය මාල හැදුවා. ඉතින් එහෙම කාසිය වගේ තියෙනවා පිළිවෙලකට හදලා දින්නේ. ඉතින් වෙන් කරලා 20 කාසිය. මේ 20 කාසිය ඉතින් මේව නම් දකින්න ඇත්තටම අඩුයි. මේ 710 ඒවත් තියෙනවා තඹ. 20 කාසියක් තිබ්බා. රුපියලේ කාසි තියෙනවා. ඉතින් හරි අඩුයි මේවා දකින්න. මොකද? සතේ පොල් ගහ කාසිය. පොල් ගහ තියෙන සතේ කාසියක්ද? සතේ කාසියක් මම හිතන්නේ සෑහෙන පරණ කාසියක් වෙන්න ඕනේ. මමත් දැකලා නැහැ ඒ කාසිය නම්. සත පහ. මේව නම් ඇත්තටම දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඉතින් මේ සත පහේ ගොඩක් කාසි තියෙනවා. ඉතින් සෑහෙන අවුරුදු 35ක් විතර එකතුවක් තියෙන. ඉතින් මේවා එකතු කරන අයත් ඉන්නවා. ඒ වගේම මේවා අවශ්‍ය අය ඉන්නවා විකුණන අයගෙන් ගන්න. ඉතින් ඒ අය ඉක්මනට කතා කරන්න. කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙන්නේ. රුපියලේ කාසිත් තියෙනවා. මේවා ඉතින් වර්ෂය ගත්ත සෑහෙන පරණයි. අපිට සතේ කාසි හම්බුණා නේ. 7 හම්බුණා. 710 හම්බුණා. අර පොල් ගහ තියෙන රුපියලේ කාසියක් නේද? පරණ කාසියක් හම්බුණා. මේ දෙකේ කාසියක් බලන්න. මේ පැත්ත නෙමෙයි අනිත් පැත්ත බලන්න. මේ දැකලත් නැතුව ඇති ඔයගොල්ලෝ. මෙන්න මේ වගේ දෙකේ කාසිත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ කාසිය මාර වැදගත් වෙයි. මේ 7 2 725 මේවා ඉතින් මේ ඉස්කෝල ළමයිනුත් හොයනවා. මේ ඉස්කෝලට ගේන්න කිව්වම මේවන හරි අඩුයි හොයාගන්න. මම අතර අරන් පෙන්නන්න. දෙකේ කාසියක් පරණම කාසියක්. 7 2ක්. පහේ කාසියක් තියෙනවා මේ හාමුදුරු ඉන්න එකක්. සංවත්සරයකට ගහපු කාසියක්. උපාලි නාහිම් කියලා කියන්නේ 725 තියෙනවා. ඉතින් මේ සත්ත්වේ කාසියකුත් තියෙනවා. ඉතින් සෑහෙන පරණ කාසි එකතුවක් තියෙන. ඉතින් ඔන්න සෑහෙන කාසි ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය අය කතා කරන ඉක්මනට සාධාරණ ගානකට ආවොත් මේ කාසි ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.